ලොවටම රස බෙදමින් මාතර ෆ්‍රීලන්. දැන් කවුද මේ සින්දුව මට කියන්නේ කිව්වේ පුතේ? තාත්තා අසම සින්දුවද? තාත්තා කියන්නේ. තාත්තා මම හිතන්නේ සින්දුව කියනකොට නිකන් දැන් මෙයාවත් පඩාගෙන අම්මට නේ කොළපොමට වගේ ඉල්ලලා ගනින්න. එහෙම කියනවත් දන්නේ නැහැ නේද නකි? කාගෙන්ද අපි ඉස්සෙල්ලාම අහන්නේ වාගේ සින්දුව ලස්සනයිද කියලා? අර මාමගෙන්ද අර නැන්දලා දෙන්නගෙන්ද? මහමගෙන්ද? මාමා අල්ලලා ගිහිල්ලා
මේ දිනක්ෂි මේ ෂුවර් එකටම මෙයාගේ උපැන්න සහතික චෙක් කරනවද? නෑගේද? ඔව්. මේ බොරු නෙමෙයිනේ අපිට කිව්වේ. වාට ඇත්තටම වයස 4යිද පුතේ? වයස 4යි දහනවා මාමා. ඔව්. හැබැයි ඉතින් ඔය වයසට අර කිව්වා වගේ කාවිංග මෙහෙම මේ වේදිකාවේ බයක් නැතුව බොහොම එඩිටර් කමින් කියන්න තියෙන දේ නිකන් අතපය දිගැරලා කියන දරුවෙක් මේ. හැබැයි ගායන හැකියාවත් එලෙසම තියෙන වගේම දවසක මට හිතෙනවා මෙයා පොලිටික්ස් කරයි කියලා. බොහොම කට්ටක පුතා ආසයිද පොලිටික්ස් කරන්න? ඔව්. සෙල්ලම් නෑ. ඇත්තටම මේ බයිලා ගීතයේ තිබිච්ච වචනවලට පණ දීලා ගායනා කරුවේ. ඉතින් කෙසේ වෙතත් පුතේ වා ඉන්න ඕන තරගේ. වා තරගේ ඉන්න ඕනේ. ඒ නිසා නමයක්. මොකද්ද කිව්වේ? ලකුණු? නමයක්. දැන් හරිනේ මේ අහන්න ඔයානේ වරද්ද ගත්තේ පොලිටික්ස් කරන්න ඕනි කියලා. මට කතරේ ගහන්න කිව්වා වගේ තමයි වැඩේ 9ක් දෙන්න දැන් ඈ. මං ඇහුවේ ලකුණු කීයක් දෙනවද අහන්න. එච්චරයි. 9ක් කිල්ලුවද? 9යිලු. අනිවාර්යෙන් දිනක්ෂි ඔය වයසට අනාපාංකේ 9. අර සාධාරණ 10ක් කිල්ලුවේ නෑනේ. හරි ඒ නිසාම මිස්ටර් ගගන මම හිතනවා දරුවට ඉල්ලන දේ දෙන්න ඕන. මොකද මේ තමයි අපේ රටේ අනාගතය සහ ඒගොල්ලන්ගේ හීන චුට්ටකින්වත් පළුදු කරන නරකයි අපි. ඒක නිසා දෙනවා 9ක්ම දෙනවාට. මෙන්න අපි යන්ද අභිෂේක නැන්ද ගාවට? අභිෂේක අක්කා. ඔයාට ඔයාට අක්කා වෙන්නේ. මෙයාටත් අක්කා. මගේ ඔයාට නංගි. මගේ බබා වගේ දෙගුණයක්. කවුදද මේ මිස්ටර් ගගනද? මේක දෙගුණයක්. අනේ නෑ ෆෑරි වගේ දෙගුණයක්. මේ පුතේ ඔයාගේ සින්දේ මොකද්ද කිව්වේ අර ඉල්ලලා ගනිල්ලා ඊට පස්සේ මොකද්ද? මොකද්ද ඉල්ලලා ගන්න? ඉල්ලලා ගනිල්ලා නෑනේ මතකින් කියන්නේ. කියන්න පුතේ මොකක්ද කියන්නේ ඒ කෑල්ල? සින්දුව කියන්නේ ඉල්ලලා ගනින්න අරන් ඉගෙන ගනින්න. ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා. එහෙම කිව්වට කවුරු ඉල්ලුවත් ඉගෙන ගන්න බෑ පුතේ. ඕක උප්පත්තියෙන් ගේන දෙයක්. ඕක ගියාත්ම ඉඳන් ඔයාගේ ඇඟේ තියෙන දෙයක්. ඔයාගෙන් ඕක ඉගෙන ගන්න බෑ කාටවත්. හොඳද? එච්චර ලස්සනට ඔයා කිව්වා අර නලින් මාමා කිව්වා වගේ මේ මට නම් හිතා ගන්න බෑ ඔයාගේ වයස 4යි කියලා. මට හිතෙනවා නලින් අය කියපු එක හරියටම හරි මේ Excuse me. මාමද අයියද? අයියා මාමා මේ මට හිතෙනවා උපැන්න සහතිකේ මොකක් හරි ප්‍රශ්නයක් එක්ක තියෙනවා නැත්නම් අම්මලා තාත්තලා බොරුවක් කියලා ගෙනල්ලා දාලාද කියලා. හැබැයි පෙනුම දැක්කම එහෙම කියන්නත් බෑ. 4ටත් වඩා චූටි වගේ පේන්නේ. කන්නේ බොන්නෙත් නෑ වගේ. නැත්නම් කන බොන ඔක්කොම ටික සින්දු කියන්න වැය වෙනවා වගේ පේනවා. ඒ වගේ මං හිතන අර අතටත් ගොඩක් වැය වෙනවා මං හිතන්නේ. ඔව් අනිවාර්යෙන්ම වගේ තරු ලකුණු තියෙනවා. ඉස්සරහට අර නලින් අයියා මාමා කිව්වා වගේ ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම හොල්ලන චූටි තරුවක් වේවි. ලකුණු දෙනවා මෙච්චරක්. ඉල්ලපු ගානම දෙනවා. තවත් ලකුණු 9ක්. ලකුණු 9ක්. රසිකා. මෙච්චර චූටි දුවෙක් මෙච්චර ලස්සනට මේ හැමදේම ඇත්තටම ප්‍රාසංගිකව ඒ වචනත් අර නේද නලින් අය අර ළඟ වචනනේ. ඔව් ඩාන්ස් එකයි ඊළඟට ඒ දැන් පොඩි විබ්‍රාටෝ එකක් ගත්තා මෙහෙම අතින් ඊළඟට ළඟ වචන යෙදුනා මේ හැමදේම. ඊළඟට තව දෙයක් මම දැක්ක දුවගේ වේදිකාවට ආපු වෙලා ඉඳන් ලස්සනට hina වෙලා මලක් පිපිලා වගේ තමයි තිබුණේ. හරිම ආසාවෙන් අපි මුලින් ඉඳන් බලා හිටියා පුතේ. අනිවාර්යෙන් ඉස්සරහදී අපි බලාපොරොත්තුෙන් ඉන්නවා දිදුලන තරුවා. වාට තව දෙයක් මතක් වුණේ නැහැ. මොකද්ද? නිහාල් නෙල්සන් මහත්මයා මතක් වුණේ නැද්ද? ඒක තමයි. ඒ ඇත්තටම නිහාල් මහත්මයාත් මෙහෙම පොඩි ඒ ඇක්ෂන් ඒ ඇත්තට මේ ප්‍රාසංගික බව තිබුණා. මමත් දෙනවා පුතේ ලකුණු 9ක්. ලකුණු 9ක්. ඕයේ. ඒ අනුව තිරුණි ලකුණු 27ක් ලබා ගන්න කාවින්ද අපි කියමු නේද කොහොමද SMS කරන්න කියලා. HKS හිස්තන අංක 4 යොදලා 77යි 66ට තමයි තිනුලි තරුල්‍යා වෙනුවෙන් ඔයාලගේ වටිනා SMS මනාප යොමු කරන්න ඕනේ. hirutv.lk hirukidstar.lk කියන වෙබ් අඩවි හරහා ඔබට පුළුවන් අපේ පුංචි නෙල්සන් වෙනුවෙන් පුංචි නෙල්සන් වෙනුවෙන් ඔබේ මනාපේ පළ කරන්න. ඉතින් හැකිතරම් අපේ මේ කුඩා තරඟ කරන වෙන ඔබේ මනාපේ ලබා දෙන්න. එහෙනම් ඔයාට අපි දැන්ට බයි කියනවා. බයි.